සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා බැලන්ස් ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් බැලන්ස් accounting software එකෙන් ඔයාලගේ ව්‍යාපාරයේ ඉන්වොයිස් යවන්න, bill quotation සකස් කරන්න, stock manage කරන්න වගේම මූල්‍ය වාර්තා සකස් කරන එක වගේ ඔයාලගේ ව්‍යාපාරයේ කටයුතු හරිම කාර්යක්ෂමව ඉතාම පහසෙන් සිදු කරගන්නේ කොහොමද කියලා අපි අද මේ වීඩියෝ එකේදී කතා කරමු. හරි. අපි ලොගින් වුණාට පස්සේ ලොගින් ප්‍රොසෙස් වලින් පස්සේ අපිව ඉස්සෙල්ලම ලෑන් වෙන්නේ මෙන්න මේ ප්ලෑන්ස් කියන view එකට. මේ ප්ලෑන්ස් කියන view එකත් එක්කම ඔයාලට බලන්න පුළුවන් settings තියෙනවා මෙතන navigation එකේ left side එකේ ඒ වගේම තමයි මේ ප්ලෑන්ස් වල තියෙනවා ඔයාලට ප්ලෑන්ස් පහක්. startup basic plus SME plus කියලා. එතකොට ඔයාලගේ කම්පැනි එකට බිස්නස් එකට ගොඩක්ම සූට් වෙන්නේ මොකක්ද කියලා මෙතනදී ඔයාලට මේ දීලා තියෙන ඩීටේල්ස් එක බලලා පර්චේස් කරගන්න පුළුවන්. මෙතන get started කියන බටන් එක ක්ලික් කරලා. ඊට පස්සේ ඔයාලට ඩෑෂ්බෝඩ් එකට ඔයාලට රීඩිරෙක්ට් වෙන්න පුළුවන්. මෙතන සිම්පලි තියෙනවා මෙතන go to dashboard කියලා බටන් එකක්. එහෙම නැත්නම් මේ left side එකේ මේ settings වලින් අපි අයින් වුණාට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ dashboard කියලා තියෙනවා. මේක ක්ලික් කරලා ඔයාලට dashboard එකට රීඩිරෙක්ට් වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම මේ go to dashboard කියන බටන් එක ක්ලික් කරලා අපි ඉස්සරහට යමු dashboard එකට. හරි. මේ තමයි dashboard view එක. මෙතනදී ඔයාලට ඉස්සෙල්ලම බලා ගන්න පුළුවන් financial year එක. මේක ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ අවුරුද්ද නැත්නම් කලින් previous year previous quarter, last 12 months, මෙතනින් months එහාට මෙහාට යනවා. ඔයාලා කැමති විදිහට මෙතන කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලා normally එනකොට තියෙන මේ financial year එක මේ විදිහට setup වෙලා තියෙනවා default. එතකොට මෙතන total receivables පෙන්නනවා, total payables පෙන්නනවා, bank balance කීයද කියලා පෙන්නනවා, මෙතන net profit කීයද කියලා පෙන්නනවා. මෙතන දැන්ට ඔක්කොම zero තියෙන්නේ කිසිම ඩීටේල් එකක් මේක ඇතුළේ ඇඩ් කරන්න නැති නිසා ඉස්සරහට බලමු කොහොමද මේව අප්ඩේට් වෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙතන cash flow, invoice overview, ඒ වගේම recent invoices, bank accounts මේ හැමදේම මෙන්න මේ dashboard එක ඇතුලේ ඔයාලට බලා ගන්නට පුළුවන්. හරි. dashboard එකෙන් පස්සේ අපි ළඟට අපි යමු කොහොමද අපි මේ balance account එක ඇතුලේ තව company create කරන්න කියලා. මෙතන ඔයාලගේ company name එක click කරන්න. click කරලා මේ manage companies වලට යන්න. හරි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ company එක මෙතන create කරලා තියෙනවා මේ වෙද්දී ඒක ඔයාලට edit කරගන්න පුළුවන් මේ edit pencil එක through ගිහිල්ලා ඔයාලට edit කරන්න පුළුවන්. අලුතෙන් company එකක් හදනවා නම් මෙතන new company click කරන්න. මේ button එක click කරාට පස්සේ ඔයාලව redirect වෙනවා මෙතන company name එකක් දාන්න. මම මෙතන දාන්නම් just company කියලා company 1 කියලා මම create කරනවා. right. මේ create වෙනකොට ඔයාලා sign up well process එකේ වගේම අලුතෙන් company එකක් create වෙද්දී ඉස්සෙල්ලාම wizard එකට තමයි යන්නේ. මෙතනින් ඔයාලට country එක select කරගන්න පුළුවන්. මම ශ්‍රී ලංකා කියලා තෝරගන්නවා. එතන admin name එකක් දාන්න පුළුවන්. මම මෙතන දානවා test admin කියලා. phone number එකක් දාන්න පුළුවන්. country code, address එක, industry මේවා required නැහැ. හැබැයි required තියෙන මෙතන red star mark එක තියෙන හින්දා මේ වගේ ඔයාලට කැමති නම් මේවා නොදා start යන්න පුළුවන්. මේව දාන්න පුළුවන්. මේ text field එක fill කරන්න නැතුව අපි ඉස්සරහට යමු. let's start button එකෙන්. හරි. company updated කියලා වැටුණා. හරි. අපි දැන් මේ ඉන්නේ ඔයාලා create කරගත්ත අලුත් company එක ඇතුලේ. මෙතනදී ඔයාලට අර කලින් බලා ගන්න පුළුවන් වුණා වගේම view එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද company අතර switch වෙන්නේ කියලා.
කැම්පැනි අතර මාරු වෙන්නේ කොහොමද කියලා බලන්න. මෙතන ක්ලික් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට කලින් කැම්පැනි එක පෙන්නනවා. එතකොට හරිම සරලව ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ ඔයාලට අවශ්‍ය කැම්පැනි එකට ක්ලික් කරන්න විතරයි. දැන් අපි කලින් කැම්පැනි එකට යමු. මෙතන ABC කියලා කැම්පැනි එකක් අපි මුලින්ම ක්‍රියේට් කරලා තිබුණේ. මම ඒක ක්ලික් කරලා අපි ඒ කැම්පැනි එකට රීඩිරෙක්ට් කරනවා. අපිව දැන් ඒකේ ඩෑෂ්බෝඩ් එකට අපිව රීඩිරෙක්ට් කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපි කැම්පැනි අතර මාරු වෙන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද ඔයාලගේ account එකේ වැඩි ආරක්ෂාවට කොහොමද අපි two factor authentication එකක් මේකෙදි enable කරගන්නේ කියලා. මෙතනින් ඔයාලට simply මෙතනින් enable බටන් ක්ලික් කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ profile එකට ගිහිල්ලා මෙතන profile කියලා තියෙනවා. ඒක ඇතුළට එන්න. මෙහෙම ගියට පස්සේ ඔයාලට changes කරගන්න පුළුවන්. මෙතන ඔයාලගේ profile picture එක දාගන්න පුළුවන්. පාස්වර්ඩ් එක මෙතන චේන්ජ් කරන මෙතන ටික් කරාට පස්සේ ඔයාලට මෙතන current password එකයි new password දාලා ඔයාලට මෙතන save කරලා ඔයාලට password එක change කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි අපි ඔයාලගේ two factor authentication එක enable කරගන්න. එතකොට මේ enable කරගනිද්දී මෙතන mobile number එක දාලා අපිට OTP එකක් එන විදිහට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් authentication එක use කරලා මෙතනින් ඔයාලට authenticate එක through ඔයාලගේ two factor එක enable කරගන්න පුළුවන්. එතකොට කැමති landing page එකක් මෙතන select කරගන්න පුළුවන් මොකක්ද කියලා දැන් තියෙන dashboard. ඒ විදිහට ඔක්කොම ටික ඔයාලා කැමති දේවල් update කරලා මෙතන save කරන්න පුළුවන්. හරි. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ navigation pane එකේ items තියෙනවා, sales තියෙනවා, under sales category. මෙතනින් තියෙන invoices දාන්න කොහොමද, quotation දාන්න කොහොමද, credit notes, customers ඒ වගේ ගොඩාක් දේවල් මේ drop downs ඇතුලේ තියෙන. අපි බලමු එකින් එක කොහොමද මේ වගේ වැඩ වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද item එකක් create කරගන්නේ, edit කරගන්නේ කොහොමද ඒ දේවල් අපි ඉස්සෙල්ලාම බලමු. හරි. මේ තියෙන්නේ මම කලින් දාපු item එකක්. ඔයාලට පේන විදිහට මෙතන search කරලා ඔයාලට item filter කරගන්න පුළුවන් item code එකෙන්. මෙතනදී අපි අලුත් item එකක් දාන්න කොහොමද ඉස්සෙල්ලාම බලමු. මෙතන new item බටන් එක තියෙනවා. ඔයාලගේ right corner එකේ click කරන්න. click කරලා ඉස්සරහට යද්දී මෙතන ඔයාගේ product එකක්ද එහෙම නැත්නම් service එකක්ද කියලා මේ item type එක select කරගන්න පුළුවන්. දැන් item code එකක් අපි දාමු. මම dummy code එකක් දා ගන්නවා එකෙන්. කියලා මෙතන item දා ගන්නවා. chart of account මෙතන sales information, purchase information කියන දෙකක් තියෙනවා. මේකෙදි ඔයාලට මේක disable කරලා ඔයාලට අවශ්‍ය නැත්නම් purchase information විතරක් දාලා ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් sales information විතරක් දාලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. මම මේ දෙකම තියාගෙන දැන් item එක save කරනවා. මෙතන chart of account add කරන්න තියෙනවා. මෙතනදී ඔයාලට අලුතෙන් chart of account එකක් add කරගන්න ඕන නම් මෙතන new chart of account කියන එක plus mark එක click කරලා ඔයාලට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ accounting ඇතුලේ තියෙනවා chart of accounts කියලා. ඒක click කරලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මෙන්න මේ chart of account එකෙන් මම select කරගන්න මෙතන sales කියන එක. ඊට පස්සේ sale price එකක් මෙතන දාගන්නවා. 1000යි කියලා. tax එකත් එහෙමයි. tax එකත් ඔයාලට new tax එකක් මෙතනින් plus mark එක click කරලා ඔයාලට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන tax වලින් එකක් දාගන්න පුළුවන්. මෙතන මේ මම දැනට no tax කියන එක select කරනවා. ඊට පස්සේ purchase information තියෙනවා මෙතන. ඒකෙදිත් ඔයාලට chart of account එකක් දාගන්න පුළුවන්. මෙතනත් sales කියලා දාගන්නවා. මෙතන purchase information එක මම 500 කියලා දාගන්නවා. ඊට පස්සේ tax එක දාගන්න පුළුවන්. new tax වලින් new tax එකක් ඔයාලට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් normally තියෙන tax එක use කරන්න පුළුවන්. මම ඊට පස්සේ මේ item එක save කරනවා.
දැන් ඔයාලා ඇඩ් කරගත්ත අයිටම් එක මෙතන අයිටම් 2 කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී. සෙල් ප්‍රයිස් එක දාලා තියෙනවා, පර්චේස් ප්‍රයිස් එක ඔයාලා දාපු තැන තියෙනවා. එඩිට් කරගන්න අවශ්‍ය නම් මෙතන එඩිට් පෙන්සිල් එකෙන් ඔයාලට ක්ලික් කරගන්න පුළුවන්. ඩුප්ලිකේට් කරගන්නවා නම් අයිටම් එක මෙන්න මේ ඩුප්ලිකේට් කියන එකෙන් ඔයාලට ඩුප්ලිකේට් කරගන්න පුළුවන්. එතකොට ඊළඟට මෙතනදී ඔයාලට බලන්න රයිට් කෝනර් එකේ තියෙනවා මෙතන ඩ්‍රොප් ඩවුන් එක ඇතුලේ පෙන්නනවා ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කියලා. ඔයාලට අයිටම් එකක් ඉම්පෝර්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දැනට දාපු අයිටම්ස් ටික ඔයාලට එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. අපි ඉම්පෝර්ට් එක ඉස්සෙල්ලාම බලමු කොහොමද කරන්නේ කියලා. මෙතන ඉම්පෝර්ට් කෙනෙකුට ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉම්පෝර්ට් අයිටම්ස් එක ඇතුලේ තියෙන ඩවුන්ලෝඩ් සම්පත් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මොනවද කියලා. එතනදී මම මේ XLSX සම්පත් ෆයිල් එක මම ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරගන්නවා ඉම්පෝර්ට් කරන්න. තියෙන ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත සම්පත් ෆයිල් එක මේක මේ අයිටම් ටැක්සස් කේතන මේ ෂීට් එකේ අයිටම් ටැක්සස් තියෙනවා. මෙතන අයිටම්ස් තියෙනවා මොනවද කියලා. මම මේක මේ විදිහටම මම ඉම්පෝර්ට් කරගන්නම් ඔයාලට කොහොමද මේක ප්‍රොසෙස් එක වෙන්නේ කියලා බලා ගන්න. සිම්පලි ඔයාලට මෙතනද ක්ලික් කරලා ඔයාලට ෆයිල් එක තියෙන ලොකේෂන් එකට ගිහිල්ලා එකකින් ඔයාලට ඕපන් කරන ඉම්පෝර්ට් කරන්න පුළුවන්. මෙතන දැන් ෆයිල් එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මම මේ ඉම්පෝර්ට් බටන් එක ක්ලික් කරලා ඉම්පෝර්ට් කරනවා. ඔයාලට මේක අවශ්‍ය නැත්නම් ඔයාලට මෙතන මේ අයිකන් එකෙන් ඩිලීට් අයිකන් එකෙන් ඩිලීට් කර ගන්න පුළුවන්. එතකොට ඉම්පෝර්ට් බටන් එක දැන් මම ක්ලික් කරනවා මේක ඉම්පෝර්ට් නිදි බලන්න. items imported. දැන් ඔයාලගේ අර ෂීට් එක තිබුණ items ටික ඔයාලට බලන්න 001 test කියලා item එකයි 002 test කියලා item එකකුයි දෙකක් items දෙකක් මෙතට ඇඩ් වෙලා තියෙනවා. අනේ විදිහට තමයි අපි import කරගන්නේ. මේක export කරන්න අවශ්‍යයි නම් ඒ විදිහට තමයි මෙතන export එකට ගිහිල්ලා ඔයාලගේ ෆයිල් නේම් එක ඔයාලට කැමති නමක් දීලා මෙතනින් සේව් කරගන්න පුළුවන් ඒ ලොකේෂන් එක කියන එක. එතකොට මේ තියෙන items ටික අර විදිහේ XLSX ෂීට් එකකට ඉම්පෝර්ට් වෙලා තියෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ සේල්ස් එක ඇතුලේ ඉන්වොයිසස් වැඩ කරන්නේ. ඉන්වොයිස් එකක් දාන්නේ කොහොමද, ඉන්වොයිස් එඩිට් කරන්නේ කොහොමද, රීඩ් කරන්නේ කොහොමද අපි ඊට දැන් බලමු. සිම්පලි මෙතනට ගිහිල්ලා left side එකේ තියෙන navigation pane එකේ invoices කියන එකට ක්ලික් කරන්න. හරි. අපි දැන් ඉන්නේ invoices එක ඇතුලේ. මම තමයි ඉස්සෙල්ලාම අපිට invoice view එක පෙන්නන්නේ. මෙතන new invoice වලට යන්න. හරි. මෙතනින් ඔයාලට sub heading එකක් දාගන්න පුළුවන්. කැමති sub heading එකක් දාගන්න. මෙතනට ඔයාලගේ company එකේ logo එක add කරගන්න පුළුවන්. ඔය දැනට මේ නම් logo එකක් dummy logo එකක් add කරලා තියෙනවා. මෙතනට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන ඔයාලගේ company details මෙතන ඔයාලට මේ edit pencil එක through ගිහින් මෙතනින් ඔයාලට edit කරගන්න පුළුවන්. save කරගන්න පුළුවන් කැමති ඒව edit කරලා. ඊට පස්සේ මෙතනදී ඔයාලට customer කෙනෙක් add කරගන්න පුළුවන්. මේ add customer එකට click කරලා. එහෙම නැත්නම් ඔයාලට මේ customers ඇතුළට ගිහිල්ලත් අලුතෙන් customers ලා add කරගන්න හැකියාව තියෙනවා. අපි මෙතන බලමු මෙතනින් කොහොමද අපි customer කෙනෙක් add කරගන්න කියලා. simply මෙතන new customer කෙනෙක් select කරන්න. මෙතනදී customer කෙනෙක්ගේ name එකක් දාන්න පුළුවන්. customer කියලා දානවා. email එක අපිට compulsory නෑ. හැබැයි අපිට අවශ්‍ය මේක invoice එක email කරනවා නම් ඒ වගේ දේවල් වලට දෙනවා. dummy email එකක් දාගන්නවා. phone number එකත් ඒ විදිහයි. WhatsApp කියලා වෙනම එකක් තියෙනවා. මෙතනදී ඔයාලට invoice එක WhatsApp කරන්න පුළුවන්. ඒකට තමයි මේ WhatsApp කියන number එකක් වෙනම ඉන්නේ. එහෙම නැත්නම් මෙතනට දැම්මේ නැති වුණත් අපිට මම ඉස්සරහදී පෙන්වන්න අපිට ඒ WhatsApp කරන තැනදී අපිට number එක add කර ගන්න පුළුවන්. මම දැනට මෙතන
මම මගේ WhatsApp number එක දානවා. business registration number එකක් ඔයාලට දාන්න පුළුවන්. මම dummy business registration number එකක් දානවා මෙතනට. පස්සේ save කරන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන invoice date එක තියෙනවා, invoice number තියෙනවා, due date එක තියෙනවා. ඒ දේවල් ඔයාලට කැමති විදිහට ඔයාලට customize කරගන්න පුළුවන් මේ විදිහට select කරලා. මෙතන references වලට මම dummy data එකක් දානවා. මෙතන ඇවිල්ලා දැන් මෙතන අපිට මේ invoice එකට items ටික add කරගන්න තියෙනවා. අපි කලින් items add කරගත්තා. ඔයාලට ඒවා මෙතනදි බලා ගන්න පුළුවන්. මෙතන items 4ක් තිබුණා අපේ. මම මුලින්ම පළවෙනි item එක තෝරගන්නවා. ඊට පස්සේ quantity එක ඔයාලට අවශ්‍ය නම් මෙතන දෙකක් කියලා දානවා. මම 9 items තමයි add කරගන්නවා නේදට. මේ විදිහට එතන sub dot එක ඔයාලට පෙන්නනවා. ඊපස්සේ total එක කීයද කියලා පෙන්නනවා. මෙතන note එකක් ඔයාලට දාගන්න අවශ්‍යයි නම් මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. පුට එකක් දානවා නම් ඒක එහෙමයි. ඔයාලගේ company name එක මොකද තියෙන්නේ ABC කියන්නේ ABC company කියලා බලා ගන්නවා. attachments මෙතෙන්ට ඔයාලට add කරගන්න පුළුවන්. ඊට පස්සේ සිම්ම මෙතන save කියලා මම click කරනවා. හරි. invoice එක add වෙලා තියෙනවා. හරි. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් invoice details ටික logo එක කොහොමද ඇදලා තියෙන්නේ කියලා. ඔයාලට දාපු note එක තියෙනවා. ඒ වගේම පුට එකක් add වෙලා තියෙනවා. මේ page එකේ තව special ටිකක් වෙනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් activities එක. activities කියලා කියන්නේ කොහොමද ඔයාලා මේක ඇතුලේ මොනවද කරේ කියන එක මෙතන හරියට log වෙලා තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කොයි වෙලාවට කරේ, කවද්ද කරේ, user කවුද, description එකේ කරනවා ඔයාලා මොනවද මේකෙදි කරපු දේවල් කියන document මේ item එක create කරාද, ඒකේ නම එක මොකද්ද, මොනවද edit කරේ, ඒ දේවල් මෙතනදී update වෙනවා. හරි. අපි දැන් මෙතන මේ drop down එක click කරලා බලමු. මේකෙදි create එක ඇතුලේ ඔයාලට edit button එක බලා ගන්න පුළුවන්. මේ invoice එක edit කරගන්න අවශ්‍යයි නම්. එහෙම නැත්නම් මෙතන send button එක ඇතුලේ පෙන්නනවා send email, WhatsApp, marks and share link. මෙතන send email දුන්නට පස්සේ send email එක ඇතුලේ පෙන්නනවා email body එකත් එක්ක subject එකක් තියෙනවා already. අර change කරගන්න නම් change කරනවා. අපි එතන customer ගේ field එක අපි මෙතන add කරා email address එකක්. ඒක මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙතන ඔයාලට copy එකක් අවශ්‍යයි නම් මේ යන email එකේ ඔයාලට copy එක ගන්න පුළුවන්. මෙතනින් send කරාම ඔයාලට email එක බලා ගන්න පුළුවන්. customer ට email එක send කරනවා මෙතනින් send කරාට පස්සේ. හරි. ඊට පස්සේ බලමු WhatsApp. මේ invoices WhatsApp through share කරන්න පුළුවන්. මෙතන WhatsApp කියන button එක උඩ click කරන්න. click කරලා මෙතනින් ඔයාලට WhatsApp number එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනදී බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඔයාලට අවශ්‍ය අලුත් number එකක් තියෙනවා නම් මෙතනට add කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ button send button එක click කරන්න. එතකොට ඔයාලට WhatsApp එක through invoice එක බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම දැන් යන්න මේක mark as send කරන්න. මේ ඊට කලින් මම කියන්න මෙතන share link තියෙනවා. මෙන්න මේ share link එක ඇතුළට ගියාම ඔයාලට මේ invoice එකට අදාළ link එක share කරගන්න පුළුවන්. මෙතන copy link කරන්න පුළුවන්. ඊපස්සේ share කරන්න පුළුවන්. හරි. අපි මේක mark as save කරමු. ඊට කලින් හොඳට මම ඔයාලට පෙන්නන්න මෙතන duplicate කරන්න පුළුවන්. මේක print කරන්න පුළුවන්. print එක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන save as pdf තියෙනවා. මේ invoice එකට pdf එකක් විදිහට save කරගන්නත් පුළුවන්. මෙතන save button එක click කරලා. ඒ වගේම තමයි මෙතනදී ඔයාලා line items ටික වැටලා තියෙනවා හරියට. ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන customize කියලා එකක් තියෙනවා. මේ customize එකෙන් කරන්නේ මේ customize එක click කරාට පස්සේ අපිව redirect වෙනවා මේ
ටෙම්ප්ලේට් එක කස්ටමයිස් කරන්න. කියන්නේ ඔයාලට මේ ඉන්වොයිස් එක පේන විදිය කස්ටමයිස් කරන්න. එතකොට එතනදී ඔයාලට ප්‍රිෆික්ස් දාන්න පුළුවන් ඉන්වොයිස් නම්බර්. නම්බර් ඩිජිට්ස් ගන්න කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ටෙම්ප්ලේට්ස් දෙකක් දීලා තියෙනවා. බේසික් ටෙම්ප්ලේට් එකයි ඩිෆෝල්ට් ටෙම්ප්ලේට් එක. එතනින් ඔයාලට කැමති අවශ්‍ය ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ කලර් එක ඔයාලා කැමති කලර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ෆීල්ඩ් නේම් වලට අලුතෙන් ඇඩ් කරගන්න අවශ්‍යයි නම් එතන ෆීල්ඩ් නේම් දාගන්න පුළුවන්. ඊට පස්සේ එනේබල් කරගන්න ඕන. ඊට පස්සේ සේව් කරන්න තියෙයි. ඒ විදිහට තමයි අපි මේක කස්ටමයිස් කරගන්නේ. හරි. දැන් අපි යමු ඉන්වොයිස් අපි හිටපු පේජ් එකටම. මේ දැන් තියෙන්නේ අපි ඉස්සෙල්ලා ක්‍රියේට් කරගත්ත ඉන්වොයිස් එක. අපි බලමු දැන් කොහොමද මාක්ස් සෙන්ඩ් කරලා කොහොමද අපි පේමන්ට් එකක් කරන්නේ කොහොමද කියන එක දැන් බලමු. මෙතන ඔයාලට පේන ඇති මේ සෙන්ඩ් එක යටතේ තියෙනවා බටන් හතරක්. එතන තියෙනවා මාක්ස් සෙන්ඩ් කියලා වන්නලා. දැන් එතන මේ මාක්ස් සෙන්ඩ් බටන් එක අපි ක්ලික් කරමු. මේ මාක්ස් සෙන්ඩ් බටන් එක ක්ලික් කරද්දී ඔයාලා හොඳට බලන්න මෙතන මේ ඩ්‍රාෆ්ට් කියලා තියෙන ස්ටේටස් එක මෙතන සෙන්ඩ් වලට චේන්ජ් වෙනවා. ඒ වගේම තමයි අපිට ෆ්ලෑෂ් නොටිෆිකේෂන් එකක් එනවා. මාක්ස් සෙන්ඩ් වුණා කියලා. මෙතන අපි දැන් ගිහිල්ලා අප්ඩේට් හිස්ටරි වල බලනකොට මාක් ඇස් සෙන්ඩ් කියලා අපේ ඇක්ටිව් හිස්ටරි එක අප්ඩේට් වෙලා තියෙනවා. හරි. දැන් අපි මේ ක්‍රියේට් කරගත්ත ඉන්වොයිස් එකට අපිට පේමන්ට් එකක් කරන්න පුළුවන්. පේමන්ට් එක අපිට ෆුල් පේමන්ට් එක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාෂල් පේමන්ට් එකක් විදිහට කරන්න පුළුවන්. එතකොට ෆුල් පේමන්ට් එකක් නම් පේඩ් කියලා වැටෙනවා. පාෂල් පේමන්ට් එකක් නම් ඒ විදිහට ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. හරිද? එතකොට අපි බලමු මේ get paid කියන එකට ගියාට පස්සේ මෙතන add payment කියලා තියෙනවා. ඔයාලට පේන ඇති amount එක තියෙන්නේ 1240යි. එතකොට අපි මෙතනින් 1000ක් payment එක අපි කරා අපිට මෙතන status එක partial විදිහට තමයි වැටෙන්නේ. අපි දැන් බලමු කොහොමද full payment එකක් කරන්න කියලා. මෙතන මේ payment එක කරද්දී ඒක automatically full payment එක මෙතන වැටෙනවා. අපි payment method එක select කරලා bank transfer පදන්න නැත්නම් cash card කියලා. ඊපස්සේ date එක bank account එක මොකක්ද කියලා අපිට මෙතන select කරන්න පුළුවන්. මෙතන අපි අලුතෙන් bank account තාම create කරලා තියෙන default කියලා එක තමයි පෙන්වන්නේ. මෙතන other වලට ගියාට පස්සේ මෙතන description එකක් add කරනවා. ඒකයි නැත්නම් transaction number එක automatically create කරනවා මෙතනින්. ඊට පස්සේ reference එක දාන්න පුළුවන්. අපි මේක දැන් save කරමු. දැන් ඔයාලට පේන විතර payment edit කියලා වැටුණා. ඒත් එක්කම මෙතන තිබුණ status එක paid කියලා change වුණා. මේ විදිහට තමයි අපි invoice එකක් ඇතුලේ කොහොමද create කරන්නේ කොහොමද මෙතන payment කරන්නේ ඒ දේවල් මේ විදිහට තමයි කරන්නේ. එතකොට payment received කියලා අතට තියෙනවා. ඒකට මෙතන activities එකේ mark as paid කියලා මේක අප්ඩේට් කරලා තියෙනවා. හරි. ඔයාලා invoice එක create කරගත්තට පස්සේ main invoice index page එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පේන්නේ due date එක, invoice date එක, status එක මෙතන අපි payment එක කරපු නිසා paid කියලා අප්ඩේට් වෙලා තියෙනවා. ඊට පස්සේ invoice number එක, amount එක, ඊට පස්සේ මේ number එක උඩ හොල් කරාට පස්සේ එතන එහාට තව info බලා ගන්න පුළුවන්. එතනින් එහාට අපි දැන් බලමු මේ invoices වල recurring templates වලට යන්න පුළුවන්. මෙතන recurring templates කියලා තියෙන එක ක්ලික් කරාට පස්සේ මෙතන new recurring invoice කියලා තියෙනවා. එතන ක්ලික් කරලා හරි. ඔයාලට invoice එකක් recurring වෙන්න ඕන නම් මෙතන subheading එක දාලා අර කලින් invoice එක create කරපු විදිහටම එකම scenario එකට මෙතන create කරන්න තියෙන්නේ. ඊපස්සේ වෙනසකට තියෙන්නේ මේ invoice එක repeat වෙන්න ඕනේ කොහොමද කියන එක මෙතනදී දාන්න පුළුවන් අපිට monthly repeat වෙන විදිහට නැත්නම් daily repeat වෙන විදිහට දැන් customize කර ගන්න පුළුවන් yearly කොහොමද repeat වෙනවද ඒ දේවල් මෙතන update කර ගන්න පුළුවන්. එතකොට first invoice එක create වෙන දවස ඉඳලා end වෙන්න ඕනේ කවද්ද කියන එක මෙතන update කරන්න පුළුවන්. ඊට පස්සේ මේ invoice එක create කරද්දී email එක automatically යන්න නම්
ඒක හදන්නත් අපිට මෙතනින් පුළුවන්. footer එකක් attachment එකක් උනත් update කරලා add කරලා මෙතනින් save button එක click කරන්න තමයි තියෙන්නේ. හරි. අපි ඊළඟට බලමු කොහොමද quotation එකක් create කරන්නේ කියලා. මෙතන sales වල තියෙන drop down එක click කරලා මෙතන තියෙනවා quotations කියලා ඒක click කරන්න. හරි. quotation එක index page එක තමයි තියෙන්නේ. අපි මෙතනින් quotation එකක් create කරන්න view එකට යමු. හරි. invoice එක create කරපු විදිහටම තමයි මෙතන quotations create කරන්න පුළුවන්. subheading එක දාලා logo එක add කරලා customer මෙතන මම කලින් add කරපු customer එකටම දානවා. ඊට පස්සේ references මෙතන item select කරලා line items අපි create කරගත්තේ විදිහට. තව එකක් දාමු. ඊට පස්සේ the subtotal එක total එක අර invoice වල create කරද්දී විදිහටම වටනවා. ඊට පස්සේ මෙතන note එකක් add කරන අපිට add කරන්න පුළුවන් quotation එක ඇතුලේ footer එක attachment එකත් ඒක තියෙනවා. ඊට පස්සේ අපි simply මෙතන save button එක click කරමු. හරි. quotation එක add වෙලා තියෙන්නේ. මේ තමයි අපි create කරගත්තු quotation එක. invoices වල වගේම email එකක් present කරන්න පුළුවන්, WhatsApp කරන්න පුළුවන්, mark send කරන්න පුළුවන්, share කරන්න පුළුවන් link එක. හරි. ඒකම මේ activity history එකත් invoice එකේදී කරා වගේ ඒ විදිහටම update වෙනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන edit button එකක් තියෙනවා. මේ quotation edit එක use කරලා අපිට edit කරගන්න පුළුවන්. අපි quotation එක create කරගත්ත index page එකට යමු. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි create කරගත්ත quotation එක. එතකොට මේ quotation එකේ recurring templates මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන්. invoice එකේ විදිහටම. හරි. ඒ වගේම තමයි අපි invoice එකක් ඇතුළේදී එහෙම නැත්නම් quotation එකක් ඇතුළේදී අපි customers add කරගත්තා වගේම අපිට අලුතෙන් customer කෙනෙක් add කරගන්න ඕන නම් simply මෙතන click කරලා මේ page එකට ගිහිල්ලා customer කෙනෙක් add කරගන්න පුළුවන්. අපි දැනට ඉන්න customer තමයි කසිනි. එතකොට එයාගේ details පෙන්නනවා. එතකොට customer replicate කරන්න, edit කරන්න, view කරන්න, delete කරන්න උනත් අපිට මෙතනින් පුළුවන්. හරි. අපි බලමු ඊළඟට purchases. purchases ඇතුලේ අපි කොහොමද bill එකක් create කරගන්නේ? bill වල redirect කරන්න. හරි. මෙතන දැනට මම create කරගත්ත bill එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට අලුතෙන් bill එකක් create කරගන්න මෙතනින් new bill ගිහිල්ලා මෙතනින් vendor කෙනෙක් add කරගන්න ඕනේ. vendors ලා අපිට මේ මෙතන left side එකේ navigation pane එකකට add කරගන්න පුළුවන්. එතන click කරලා හැබැයි අපිට new bill එක ඇතුළේදීම අපිට vendor කෙනෙක් add කරගන්න පුළුවන්. simply click on this vendor. හරි. මෙතන මම කලින් use කරපු vendor name එක තියෙන test කියලා දාලා අපි අලුතෙන් vendor කෙනෙක් add කරගමු. මෙතනට දානවා vendor 1 dummy data use කරපු. country code එකත් එක්ක දාමු. ඊට පස්සේ මෙතන address එක අපිට අවශ්‍යයි නම් මේවා අත්‍යවශ්‍යම data නෙමෙයි. මේවා අපිට අවශ්‍ය නම් දාන්න පුළුවන්. නැතුව වුණත් අපිට මේ vendor කෙනෙක්ව create කරගන්න හැකියාව තියෙනවා. අපි මේ details ටික විතරක් fill කරලා business registration number එකකුත් දාමු අපි dummy data එක. ඒක save කරගන්න. හරි. අපි create කරගත්ත vendor දැන් මෙතනට add වෙලා තියෙන්නේ. අපිට vendor edit කරගන්න ඕන නම් අපි තව vendor details edit කරනවා විතර edit කියන එක click කරන්න. එහෙම නැත්නම් වෙන vendor කෙනෙක්ව අපි select කර ගන්න ඕන නම් choose a different vendor කියන එක click කරන්න ඕන. හරි. අපි දැන් බලමු මේ bill එක ඇතුලේ දැන් reference එක දාන්න පුළුවන්. එතන item එකක් add කරන්න පුළුවන් line items. මෙතන line items දෙකක් add කර ගන්නවා. ඊට පස්සේ subtotal එකයි
කලින් විදිහටම මේ note එකයි footer එකයි attachment තියෙනවා නම් ඒක add කරලා save කරන්න පුළුවන්. හරි. දැන් මේ තමයි අපි create කරගත්ත bill එක. මේ bill එක edit කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් bill එකේ details මොනවද තියෙන්නේ කියලා. එතකොට active history එකත් bill එක create කරන කියලා වැටලා තියෙනවා. එතකොට මේ receive එක mark as received කරන්න පුළුවන් අපිට මේ button එක click කරලා mark as received කරමු. bill එක received කියලා ඔයාලට පේනවා ඇති. මෙතන status එක change වුණා. දැන් අපිට මේකට payment එක කරන්න පුළුවන්. කලින් විදිහටම add payment click කරලා full payment එක හරි partial payment එක හරි මෙතනදී කරන්න පුළුවන්. එතකොට කලින් මම full payment එක කරන විදිහ ඔයාලට කියලා දුන්න හින්දා මම මෙතනදී partial payment එකක් කරනවා. මෙතන total amount එක තියෙනවා 80. මම මේකෙන් partial කරනවා 40 කරනවා. ඊපස්සේ මෙතන payment method එක bank account එක select කරලා save කරනවා. හරි. දැන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ status එක partial කියලා change වෙලා තියෙනවා. එතකොට දැන් අපිට තව ගෙවන්න තියෙනවා මෙතනදී තව 40ක්. එතකොට අපි මෙතනදී අපි add payment අපහු click කරලා අපිට full payment එක කරන්න පුළුවන්. ඊට පස්සේ receipt එක send කරන්න පුළුවන්. මෙතන payment එක edit කරන්න පුළුවන් මේක click කරලා. ඊට පස්සේ payment එක delete කරන්න පුළුවන්. delete payment එක. හරි. අපි දැන් බලමු activity history එකේ මෙතන mark කරලා තියෙනවා partial payment එක කරා කියලා mark receive කරපු එකක් මෙතනදී update වෙලා තියෙන activity history එකේ. හරි. අපි දැන් අපි බලමු purchase orders. purchase orders වලට ගිහිල්ලා purchase order click කරලා කලින් විදිහම තමයි bill එකක් create කරා වගේම තමයි මෙතන details add කරන්න තියෙන්නේ. vendor කෙනෙක් add කරලා මම කලින් add කරපු vendor add කරන්නම් මෙතනදී. ඊට පස්සේ item එකක් select කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී add කරගන්නවත් පුළුවන් item එකක් data දාලා. ඊට පස්සේ එතන save button එක click කරන්න. හරි. purchase order added කියලා update වුණා. මෙතනදී කලින් විදිහටම email එක send කරන්න පුළුවන්, WhatsApp through share කරන්න පුළුවන්, නැත්නම් mark send කරන්න පුළුවන් මේ button එක use කරලා link එක share කරන්න පුළුවන්. mark issue කරන්න පුළුවන්. අපි ඉස්සරහ mark send කරලා බලමු. mark send කරා. එතකොට status එක send වලට change වුණා. දැන් බලමු මේක mark issue කරමු. mark issue button එක උඩ click කරන්න. click කරලා දැන් mark issue වෙලා තියෙන්නේ. එතකොට status එක issued කියලා change වෙනවා. හරි. දැන් අපි මේක bill එකක් විදියට convert කරමු. හරි. අපි bill එක convert කරන්න කලින් අපි confirmation එකක් අහනවා. confirm bill number එක තියෙනවා. purchase order number එක තියෙනවා. bill එකට convert කරන්නද කියලා අපි confirm කරමු. හරි. bill එකක් විදියට add වෙනවා. දැන් අපි මේ අලුතෙන් create වෙච්ච bill එක තමයි තියෙන්නේ. හරි. ඒ විදිහට තමයි purchase orders bills create වෙන්නේ. ඊට පස්සේ අපි chart of account එකට යමු. ඔයාලට මොකක් මං කිව්වා අපිට අපි invoice එකක් වගේ එකක් create කරද්දී අපිට එතනින් chart of accounts add කරන්න පුළුවන්. මේ තමයි දැනට තියෙන chart of accounts default අපිට ඇවිල්ලා තියෙන ඒවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මීට අමතරව ඔයාලට අලුතෙන් chart of account එකක් add කරගන්න අවශ්‍යයි නම් මෙතන new account වලට යන්න පුළුවන්.
එතනින් ක්‍රියේට් කරන්න පුළුවන්. අලුතෙන් බැංක් account එකක් ක්‍රියේට් කරනවා. මෙතනින් ක්‍රියේට් කරන්න පුළුවන්. මේ අලුතෙන් බැංක් account එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. බැංකින් වල බැංක් accounts වලට ගිහිල්ලා හරි. අපි ඊළඟට බලමු manual journal. new journal එකක් add කරන්න අපි මෙතන ක්ලික් කර ගන්න ඕනේ. හරි. new journal එකක් create කරද්දී මෙතන narration එක දාන්න ඕනේ. journal date එක, journal number එක, description, account එක මොකද්ද? then තියෙන chart of accounts මේ ටික තමයි. එන්න නැත්නම් අලුතෙන් add කරලා ගන්නවා නම් මෙතන new account එක ගිහිල්ලා එතනින් උනත් add කර ගන්න පුළුවන්. so debit amount credit amount එක දාලා එතනින් simply save කරන්න තියෙනවා. හරි. අපි දැන් බලමු bank account එක කොහොමද create කරගන්නේ කියලා. හරි. left side එකේ තියෙන navigation pane එකෙන් bank accounts වලට ගිහිල්ලා මෙතනදී ඔයාලට බලන්න පුළුවන් අපිට default ඇවිල්ලා තියෙනවා මේ cash කියන bank account එක. එතකොට මේකේ ledger balance එක දීලා තියෙනවා, statement balance තියෙනවා. reconcile කරපුවද unreconciled account එකක් තියෙනවා. එතකොට අපි මෙතනින් අලුතෙන් bank account එකක් create කරලා බලමු. ඒකට මේ දකුණු පැත්තේ right corner එකේ තියෙන new bank account එක click කරන්න. මෙතන new bank account click කරලා මෙතනදී අපිට name එකක් දාන්න පුළුවන්. මෙතන දානවා bank account 1 කියලා. dummy details ගන්න හැන්දලාම මෙතන bank number එක opening balance එක මම මෙතන දාගන්නවා 50,000. මෙතන currency එක select කරන්න පුළුවන්. default account එකක් නම් අපි ඒක මෙතනින් yes කරලා default කරගන්න පුළුවන්. නැත්නම් no කියලා නම් තියන්න පුළුවන්. හරි. මෙතන bank name එක මෙතන as of date එක fix කරන්න පුළුවන්. bank name එක මෙතන අපි දැනට test bank name කියලා දාගමු. bank phone number එක bank address එක මෙතනට add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී bank එකේ type එක bank එකක්ද නැත්නම් credit card එකක්ද bank account එක කියන එක select කරගන්න ඕන. ඊට පස්සේ simply click save. හරි. දැන් අපේ bank account එක create වෙලා තියෙන්නේ. මෙතන ledger balance එක තියෙනවා, statement balance එක තියෙනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන import statement කියලා තියෙනවා. bank account වලට statement import කරන්න මෙතනින් පුළුවන්. bank account එකේ මොන හරි edit කරන්න තියෙනවා නම් මෙතන edit button එක click කරලා ඔයාලට edit කරගන්න පුළුවන්. අපි දැන් bank account එක import කරන්න බලමු. කොහොමද කියලා අපි bank details import කරන්නේ. හරි. මෙතන ස්ටේට්මන්ට් වලට sample files දෙකක් දීලා තියෙනවා. CSV ෆයිල් එකකුයි XLSX ෆයිල් එකකුයි. මම මෙතනින් දැනට CSV sample ෆයිල් එක මම ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි. මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ තියෙන දේවල්. මෙතන මේ data ටික මම ඔයාලට ලේසි වෙන්න මම මේකම මේ විදිහට මම import කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් අපි මෙතනින් drop file here to upload කියන තැන click කරලා අපිට මේ file එක select කරන්න පුළුවන්. එහෙම නැත්නම් file path එක බලලා location එකට ගිහිල්ලා ඔයාලට කෙලින්ම drag and drop කරන්න පුළුවන්. හරි. statement කියන මේ file එක තමයි අපි ගන්නේ. හරි. මේක අවශ්‍ය නැත්නම් ඔයාලට මෙතන delete icon එකෙන් delete කරන්න පුළුවන්. හරි. මම දැන් මේක import කරගන්නම් මගේ මේ bank account එකට. හරි.
import වෙනවා. මෙතන දැන් පෙනෙන bank statement එකේ මොනවද තිබ්බේ කියලා stages එක reconcile කරලා නැති හින්දා unreconciled කියලා වැටෙන්නේ. balance තියෙනවා. පස්සේ spend කරපු ගාන receive කරපු ගාන description එක මේ හැම එකක්ම මේකෙදි බලා ගන්න පුළුවන්. මේ විදිහට. හරි. අපිට අවශ්‍ය නම් මෙතන delete option එකක් උනක් තියෙනවා. delete කරන්න. හරි. දැන් අපි බලමු transaction එක කොහොමද වෙන්නේ කියලා. transaction කියන ක්ලික් කරන්න left side එකේ navigation pane එකේ තියෙන. හරි. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද දැන් transaction වෙලා තියෙන්නේ කියලා. හරි. අපි කලින් create කරගත්ත bills වල තිබුණ ඒවා තමයි පෙන්වන්නේ. මෙතනදී බලමු අපි අලුතෙන් කොහොමද මෙතන recurring templates අවශ්‍ය නම් මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතන recurring templates වලට ගිහිල්ලා new income new expense වල තියෙනවා. හරි. දැන් අපි බලමු transaction එකක් කොහොමද create කරගන්නේ කියලා. හරි. අපිට import කරන්න පුළුවන් මෙතන import button එක click කරලා new income එකක් new income expense එකක් නම් new expense මම income එකක් create කරනවා. හරි. මෙතනින් අපි payment method එක අපි මෙතනින් select කරන්න පුළුවන් bank account එක මොකක්ද කියලා create කරන්න පුළුවන්. මම මෙතන bank account 1 කියන එක දෙනවා. amount එක මෙතනදී income එක 1000 rupees කියලා දෙනවා. account එක sales select කරනවා chart of account එක tax no tax කියලා දෙනවා. මෙතන අලුතෙන් වට මේ වෙන එකකට change කරන්න ඕන නම් මේකදී change කරගන්න පුළුවන්. customer මෙතන description එකක් අවශ්‍යයි නම් දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඒක edit තියන්නත් පුළුවන්. මෙතන customer කෙනෙක් select කරන්න පුළුවන් මෙතනදී. අලුතෙන් customer කෙනෙක් create කරන්නත් පුළුවන්. මම දැනට create කරපු customer ගේ name එක මෙතනට select කර ගන්නවා. හරි. transaction number එක අපිට auto generate වෙලා තියෙනවා. reference එකක් අවශ්‍යයි නම් reference එක දාන්න පුළුවන්. මෙතන attachment order ඔකර attachment එකක් තියෙනවා. මෙතනට attach කරන්න අපි ඒකත් attach කරමු. මෙතනට දැනට dummy file එකක් add කරනවා. save කරන්න පස්සේ. හරි. transaction එක create වෙලා තියෙනවා වලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට details ටික තියෙනවා මෙතනදී මොනවද කියලා. transaction එක අපි 1000 rupees කරපෙන්ද 1000 කියලා වැටලා තියෙනවා. total එකත් එහෙම. transaction එක create වුණා කියලා තියෙනවා. හරි. මේ drop down එක පාට ගියාම මෙතන edit එක තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් edit කරගන්න මේ button එක click කරලා ඔයාලට edit කරගන්න පුළුවන්. මෙතනදී අපි attachment එකක් add කරපු එක මෙතනදී පෙන්න attachment එක ඔයාලට download කරගන්න පුළුවන් මෙතනින්. එහෙම නැත්නම් delete කරන්නවත් අවශ්‍යයි නම් පුළුවන්. හරි. අපි දැන් බලමු trans එකක් කොහොමද කරන්නේ කියලා. හරි. trans කියන left side එකේ තියෙන navigation bar එකෙන් click කරලා මෙතන new trans එකක් add කරනවා. හරි. මේ new trans එකක් create කරද්දී මෙතන from account එකයි to account එකයි අපි මෙතනදී select කරන්න ඕනේ. මම transfer කරන bank account 1 එකෙන් cash කියන account එකට මෙතන transfer amount එක මම මෙතනදී දෙනවා 4000 rupees කියලා. ඊට පස්සේ transfer කරන්නේ. මෙතනදී payment method එක අපිට select කර ගන්න පුළුවන් cashද එහෙම නැත්නම් bank transfer එකක්ද කියලා. reference එක දාන්න පුළුවන්. මෙතන attachment එකක් අවශ්‍ය නම් අපිට මෙතනට attach කර ගන්න පුළුවන්. ඊට පස්සේ simply click on save. හරි. දැන් transfer එක add වෙලා තියෙන්නේ.
අපි බලමු from account එකෙන් to account එකට transfer වෙලා තියෙනවා transfer 1. එතකොට amount එක අපි මෙතනදී 2000 රුපී අපි transfer කරලා තියෙනවා. එතකොට date එක වලලා තියෙනවා. අපි reference එකක් add කරපු නැති හින්දා reference එක empty වෙලා තියෙනවා මෙතනදී. අපි බලමු ඊට පස්සේ මෙතනින් අපිට transfer edit කරගන්න අවශ්‍ය නම් මෙතන edit කරගන්න පුළුවන්. ඊට පස්සේ transfer list එක මොනවාද related වුනේ කියලා මේ bank account 1 එකයි cash කියන දෙකේ තමයි transaction එක සිද්ධ වෙන්නේ. එහෙනම් එතන වැරද්ද තියෙනවා. හරි. එතකොට අපි bank accounts වලට bank redirect කරනවා. හරි. අපි 50000 අපි තිබුණේ මුලින් අපි bank account එක අපි opening balance එක විදිහට දැම්මේ. එතකොට අපි මේක ඇතුළට ගිහිල්ලා transfers වලදී වලට බලන්න පුළුවන් මෙතන transfer amount එක අපි transfer කරලා තියෙනවා 2000. මෙතන අපි income එකක් අපිට ඇවිල්ලා තියෙනවා 1000. එතකොට අපි 50000 අපි තිබුණා අපේ ledger balance එක අපි opening balance එක විදිහට දාලා එතකොට අපිට අපි අලුතෙන් income කරා 1000. එතකොට අපි transfer කරලා තියෙනවා 2000. එතකොට 49000 තමයි අපේ දැනට bank account එකේ අපි ledger balance එක විදිහට තියෙන්නේ. හැබැයි අපි statement වලින් අපි bank statement එක import කරාට පස්සේ එතනදී bank statement වලින් අපිට ආපු amount එක මෙතනදී update වෙලා තියෙනවා statement balance එක විදිහට. හරි. අපි දැන් බලමු reconciliation එක කොහොමද වෙන්නේ කියලා. simply මෙතන reconciliations කියන navigation pane එක මෙතන reconciliations click කරන්න. හරි. දැන් reconciliations එක යටතේ අපිට bank accounts දෙකක් තියෙනවා. අපේ create කරගත්ත bank account එක සහ default අපි create කරද්දිම තිබිච්ච bank account cash කියන එක. අපි අලුතෙන් create කරගත්ත bank account එකට අපි යමු. හරි. අපි ඉතර bank transactions ටික පේනනවා මොනවද තියෙන්නේ කියලා. මෙතන income expense දෙක පෙන්නනවා received and spent විදිහට. මෙතනදී මෙතන find and match එකෙන් අපිට search existing transaction to match this bank entry අපි search කරලා බලන්න පුළුවන්. මෙතනදී අපිට අලුතෙන් transaction එකක් create කරගන්න පුළුවන්. ඊට පස්සේ bank accounts එකක් මැද තියෙන transfer එකක් අපිට record කරගන්න පුළුවන්. හරි. මෙතන දැන්ට unmatch නිසා මෙතන unmatch කියලා අපිට පෙන්නනවා. අපි බලමු දැන් කොහොමද මේක match කරගන්නේ කියලා. මෙතනදී මේ transaction එක create කරලා අපි මේකට match කරනකොට මෙතන match වෙද්දි මෙතනින් අපිට invisible වෙනවා මේ transaction එක. එතකොට අපි දැන් ඉස්සලම කරමු අලුතෙන් invoice එකක් හදලා බලමු. ඒකට අපි invoices page එකට ගිහිල්ලා මෙතනදී ඔයාලට for example මම මෙතන income එකක් ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්න කොහොමද කරන්න කියලා. මෙතන receipt කියලා තියෙන section එකේ අපි 10000 මෙතන තියෙනවා. මම දැන් 10000 වලට invoice එකක් ඉස්සෙල්ලාම create කරලා බලන්න. හරි. invoice එකක් අපි create කරමු 10000 වලට. හරි. දැන් අපි invoice එක create කරලා තියෙන 10000 වලට. හරි. අපි දැන් මේ create කරගත්ත invoice එක mark send කරන්න ඕන. හරි. mark send කරලා තියෙන්නේ. අපි දැන් ගිහලා බලමු reconciliation වල match කරන්න අපිට invoice එක පෙන්නනවාද කියලා.
හරි. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් opening balance එක balance කියලා වෙලා තියෙනවා මෙතන 10,000. මෙතන අපේ invoice එකක් තියෙනවා ඒ income එකටම අපි දැන් මෙතන match කියන එකෙන් match කරාන් පස්සේ මේක මෙතනින් අයින් වෙලා යනවා. ඉතින් finalize කරන එක තමයි කරන්නේ transaction එක මෙතනින් අපිට match කරනවා. හරි. දැන් ඔයාලට පේනවා වගේ මොකද මෙතනින් අයින් වෙලා තියෙන්නේ. දැන් යමු transaction වලට. transaction වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි bank account එක filter කරගමු. bank account වලට මෙතන අපි reconcile කරපු bank transaction මෙතන reconcile වෙලා තියෙනවා. අපිට මේක unreconcile වෙනත් කරන්න පුළුවන්. මේවා redo කරගන්න පුළුවන්. මේ redo button එක click කරලා අපි දැන් බලමු reports අපි කොහොමද පෙන්වන්නේ කියලා. reports කියන click කරලා මෙතන ඔයාලට අපේ reports බලන්න balance sheet තියෙනවා, profit and loss තියෙනවා, trial balance තියෙනවා, GL report, general ledger report එක මෙතනින් බලා ගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට එකක් පෙන්නන්නම්. මෙතන මේ profit and loss එකට ගිහිල්ලා මෙතනදී ඔයාලට තියෙනවා start date එක end date එක අවශ්‍ය විදිහට දාගන්න පුළුවන්. report type එක මෙතනින් ඔයාලට select කරගන්න පුළුවන්. radio buttons දීලා තියෙනවා. ඊට පස්සේ අප්ඩේට් කරගන්න අපි මේ අප්ඩේට් බටන් එකෙන් පුළුවන් PDF එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් report එකේ මේ PDF කෙනෙක් ක්ලික් කරලා report එක ජෙනරේට් කරගන්න පුළුවන්. මේ විදිහට සේව් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි ටිකට් එකක් ක්‍රියේට් කරගන්නේ සපෝට් එකක් ගන්න අපිට මොන හරි ඉෂුව එකක් ආවොත් මෙතන සපෝට් කියලා තියෙනවා navigation bar එකේ ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙතන new ticket ගිහිල්ලා ටිකට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙතන title එක දාන්න පුළුවන් description එකක් දාලා create button එක ක්ලික් කරන්න තියෙන්නේ. ඊපස්සේ ටිකට් එක ක්‍රියේට් වෙලා ඔයාලට පෙන්නනවා. හරි. අපි දැන් බලමු මේ apps කියන එක. apps වල ඔයාලට inventory එක stock manage කරන්න අවශ්‍ය නැහැ. inventory එක ඔයාලට purchase කරගන්න පුළුවන් මේ apps වල navigation pane එකේ app වල තියෙනවා top page කියලා. එතන inventory කියලා තියෙන මේක click කරලා ඔයාලට පුළුවන් inventory එක purchase කරන්න. මෙතන start using the app now කියන එක දීලා payment එක කරලා ඔයාලට මේක purchase කරගන්න පුළුවන්. ඊට පස්සේ demo එකක් request කරන්න අවශ්‍යයි නම් ඔයාලට මේ simply click on this request a demo button. මෙතනදී ඔයාලගේ නම email එක description එක දාලා submit කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට demo එකක් request කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ friends වලට invite කරන්න අවශ්‍යයි නම් කියන්නේ මේක share කරගන්න අවශ්‍යයි නම් මෙතන invite friends දෙන්න පුළුවන්. click කරලා මෙන්න මේ විදිහට ඔයාලට invitation එක මෙතනින් send කරන්න පුළුවන්. එහෙම නැත්නම් copy කරලා link එක share කරන්න පුළුවන්. නැත්නම් WhatsApp Facebook link එක through උනත් මේක direct share කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු users ලට කොහොමද invite කරන්න කියලා. මෙතන profile එකට ගිහිල්ලා users ලගේ මෙතන තියෙනවා invite user කියලා බටන් එකක්. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතනදී ඔයාලට user ගේ නම, email එක, company එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ role එක මොකක්ද අපි දෙන්න යාට design කරන්නේ මොකක්ද කියන එක මෙතන select කරලා landing page එකත් ඔයාලට කැමති එකක් දීලා මෙතනින් save button එක click කරා. එතකොට අපි මෙතන email එකට අදාළ user ට email එකක් යනවා. එයාට මේකට access හම්බ වෙනවා. මේ invite user එක through. හරි. ඊට පස්සේ settings වලට ගියාන් පස්සේ මෙතන ඔයාලට අවශ්‍ය customization company එකේ customize කරන්න ඕන ඒවා ඊට පස්සේ මෙතන localization එකෙන් තියෙනවා
ඔයාලගේ එඩිට් කරන්න මොනවාද ඩේට් ෆෝමැට් එඩිට් කරන ෆයිනන්ෂියල් ඉයර් ඩිනට් කරන ඒ දේවල් ඔක්කොම ඩේට් සෙපරේටර්ස් මොනවද තියෙන්නනේ ඒව කැමති විදිහට අපිට මේකනේ කස්ටමයිස් කරගන්න පුළුවන් මේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා එකිනෙකට බලලා. හරි. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙතන රෝල්ස් වල තියෙනවා හරි ඇඩ්මින්ගේ ඩිස්ක්‍රිප්ෂන්ස් ටික මොනවද මැනේජර් එතන අපි ඇඩ්මින් ක්ලික් කරලා එතනට ගියොත් හරි එයාගේ මොනවද රෙස්පොන්සිබල් මොනවටද ඒ දේවල් අපිට ඇක්සස් තියනවාද ඒ දේවල් හැම එකක්ම මෙතනදී කස්ටමයිස් වුණ විදිහ බලා ගන්න පුළුවන් හරි ඒව එඩිට් කරගන්න නම් එඩිට් බටන් එක යූස් කරලා එඩිට් කරගන්න හැකියාවත් ඔයාලට තියෙනවා ඔයාලට සිම්පලි ලොග් අවුට් වෙන්න අවශ්‍යයි නම් account එකෙන් මෙතන ලොග් අවුට් බටන් එක ක්ලික් කරලා ඔයාලට ලොග් අවුට් වෙන්න පුළුවන් හරි ඊට පස්සේ ඔයාලට කම්පැනි එක ඩිලීට් කරන්න අවශ්‍යයි නම් මෙතන ඩිලීට් කම්පැනි කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා දැන් ක්ලික් කරලා රීසන් එක දාලා ඔයාලට මේ කම්පැනි එක ඩිලීට් කරලා අයින් කරන්න හැකියාව තියෙනවා ඊට පස්සේ මෙතන quick references කියලා වලට බලා ගන්න පුළුවන් මේ quick references වල තියෙන්නේ ගයිඩ් එක. මෙතන මොනවද මෙතන තියෙන්නේ කොහොමද මේ ඔයා ක්‍රියේට් කරන්නේ හැමදේම ඔයාලට මේ ડોකියුමන්ටේෂන් එකක් විදිහට තියෙන මේ ටික බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි බැලන්ස් එකේ account එකක් හදලා ඒ account එක ඇතුලේ කොහොමද වැඩ කරගන්නේ ඒ දේවල් මම හිතනවා ඔයාලට සාමාන්‍යයෙන් අයිඩියා එකක් හම්බෙන්නේ නැති කියලා චන්දිසිටට බොහොම ස්තුතියි